ආ මොකක්ද යකෝ මේ අද ඔන්න සුපිරි කෑම එකක් හම්බෙලා තියෙනවා අහසින් කඩාපාත් වෙන කෑම එකක් බලමු ලේලා පට්ට සුවදයි සුපිරියක් තමයි චොප්සි එකක් චොප්සි ඇවිල්ලා තියෙනවා චිලි පේස්ටිය සෝස් පැකට් එකක් හොදිය එකකුත් තියෙනවා අලාත්තිලව ඔන්න මෙන්න මේ ටික තමයි හම්බෙලා තියෙන්නේ බලමු අපි කොහොමද කියලා මේක ලේලා ද රබර් පටියක් දාලා තියෙන බරයි අම්මෝ ඇත්තෙක්ගේ බර තියෙනවා හරි ඔන්න බලමු රබර් පටිය ලේලා රබර් පටිය එකයිද මේ මොන මගුලක්ද මේක රබර් පටිය ෂේ යන්නෙත් නෑ හරි එන්න ඕන ඕපන් කරනවා ඔන්න එකයි දෙකයි ඔන්න තුනයි රෙස්ටා ෆාස්ට් ෆුඩ් මේක ඇවිල්ලා තියෙන්නේ ගෝනපල ඉන්න රුපියල් 1000යි මේ රයිස් එක චිකන් ෆුල් රයිස් එකක් කීරි සම්බා රුපියල් 1000යි පට්ටම රයිස් එකක් හොඳේ සුපිරිම රයිස් එකක් ආයි බලන්න පෝෂන් එක කොහොමද කියලා ආයි 3 දිනෙට 4 දිනෙට ලයින් කරන්න පුළුවන් රයිස් එකක් කට්ට කියලා තුනනවා කියනකොට ඉන්නේ මේක දෙහා ගන්න ඕනේ මේක මෙන්න මේ අර ස්ටේපර් කඩු පන්නන වෙලේ තමයි අමාරුවනේ හරි එහෙලා ගත්තා මෙන්න මේ විදිහට තමයි පත් ටික අන්නගේ හගජ්ජිය චිකන් නම් තියනවා වගේ මදිනෝ කියන්නේ චිකන් දාලා තිනවා මේගොල්ලෝ චිකන් කුට්ටි කෑලි වගේ දාලා තියෙන එක හොඳයි අත්‍තරම මේක පොඩ්ඩක් පිළිවෙලකට ලෙහා ගන්න කියලා හිතුවම ගැටේ ලෙහලා ඔන්න හොදා දැම්ම හොඳයි චොප්සි ඇත්තේ හොඳට තියෙනවා මේ ලස්සනයි පාට චිලි පේස්ටිත් වෙනම දීලා තියෙනවා ඒකත් අපි තාගමු හෙල්ලුවා ගුලිය ගමු ටස් කාලා ගොඩම් හෙල්ලුවා ඔන්න වැටුණා වා හරි ඊට පස්සේ බලමු දැන් ඉතින් ආසම වැඩි ඔන්න බෝංචි ඔය මගේ ආසම එළවලු තමයි බෝංචි ඒකයි බෝංචි කන්නේ හරි දැන් කන්නයි හදන්නේ අම්මා කොහමද ලුක් එක චිකන් නම් තියනවා පුතා අනම්මන වානා චිකන් තමයි ඕන චිකන් දාලා තියෙනවා සුපිරියටම කැරට් තියෙනවා හොඳටම ආයි පේනවනේ තෙල් පාටට කන්නයි හදන්නේ හරි බලමු කන්නයි තනන්නේ යාළුවනේ හරි එන්නේ ගත්තා හරි ඔන්න අනාගත්තා හරි ඔන්න නියමයි සුපිරි